අතිශය උණුසුම් පුවත් රසක් එක්ක අද විස්තරේ නිවුස් වෙත ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මේ අද 2026 මාර්තු 4 වෙනිදා. අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ නිකම් ප්‍රවෘත්ති ටිකක් නෙවෙයි නේද? අනිවාර්යයෙන්ම ලෝක දේශපාලනය යුද්ධ පිටියේ ඒ වගේම අපේ රටේ දේශපාලන වේදිකාවේ සිද්ධ වෙන අපේ හැමෝගෙම ජීවිතවලට කෙලින්ම බලපාන තීරණාත්මක සිදුවීම් ගණනාවක් අද අපේ මේසෙ උඩ තියෙනවා. ඔව්. මේවා නිකම්ම වාර්තා කරනවට වඩා මේ සිදුවීම් පිටිපස්සේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියන එක ගැන අපි ගැඹුරින් හොයලා බලමු. හරියටම හරි. මුලින්ම කිසිම ප්‍රමාදයක් නැතුව අපි අද දවසේ ප්‍රධාන සිරස්තල ටික මොනවද කියලා බලලෙමු. පළවෙනි එක ගාල්ලට නාවික සෙතපුම් චාලිහක් දුරින් ජාත්‍යන්තර මුහුදේදී ඉරාන යුද්ධ නෞකාවකට ඇමරිකාවෙන් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒක ඇත්තටම නූතන යුද ඉතිහාසයේ ලොකු පෙරලියක්. දෙවනි කාරණය ඉරානිය නව උත්තරීතර නායකයා විදිහට ඛමේනිගේ වැඩිමහල් පුත් මෝජ්තබා පත් කරලා තියෙනවා. තුන්වෙනුව මැද පෙරදිග යුද ගැටුම් උග්‍ර වෙද්දී ජනපති ප්‍රධානත්වෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ඉන්ධන ගැන විශේෂ සාකච්ඡාවක් පැවතුණා. එතකොට දේශපාලන වේදිකාවත් අද ගොඩක් උණුසුම්. ඔව්. හතරවෙනි කාරණය විදිහට පාර්ලිමේන්තුවේදී අපේ රට හුණ්ඩුවක් කියලා හැඳින්වීම ගැන ලොකු ආందోලනයක් ඇති වෙලා තියෙනවා. සහ අවසාන වශයෙන් පන්දුවාර 2020 ලෝක කුසලානියේදී දකුණු ආෆ්‍රිකාව පරදවා නවසීලන්තය අවසන් මහා තරඟයට තේරීපත් වෙලා තියෙනවා. මේ සිරස්තල ටික දිහා බැලුවම පැහැදිලිවම පේන ලොකුම කාරණයක් තියෙනවා. ඒ තමයි ලෝකයේ කොහේ හරි වෙන යුද්ධයක් තවදුරටත් අපිට අදාළ නැති දෙයක් නෙවෙයි කියන එක. ඒකනම් සහතික ඇත්ත. මැද පෙරදිග පටන්ගත්තු ගිනි දැල් අද අපේ දකුණු මුහුදු තීරයේ දක්වාම විත් තියෙනවානේ. ඕ ඒ වගේම මේ ගෝලීය දේශපාලන හැලහැප්පීම් අපේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන එක අද අපි කතා කරන මේ මූලාශ්‍ර වලින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මට තියෙන ලොකුම කුතුහලය තමයි මේ ගාල්ලට ඔබෙන් මුහුදේ වෙච්ච ප්‍රහාරය. අපි ඒකෙන් පටන් ගමු. මේක වාර්තා වෙන්නේ ගාල්ලට නාවික සෙතපුම් චාලියක් වගේ දුරකින් තියෙන ජාත්‍යන්තර මුහුදේදී. මේ ප්‍රහාරයට ලක් වෙලා තියෙන්නේ අයිරිෂ් නා කියන ඉරානි යුද්ධ නෞකාව. ඕන් ඉන්දියාවේ විශාඛපට්නම් වල තිබුණු මිලාන් 2026 කියන ජාත්‍යන්තර නාවික හමුදා වැඩසටහනට සහභාගී වෙලා අපහු යමින් තමයි ඉඳලා තියෙන්නේ. දැන් තහවුරු වෙලා තියෙන විදිහට ඇමරිකානු සබ්මරිනයකින් තමයි මේකට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නේ. අද පාන්දර 5:08ට විතර අපේ නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට පණිවිඩයක් එනවා නැව ගිලෙමින් පවතිනවා කියලා. ඒ අනුව උදේ 6ට සහ 7ට නාවික යාත්‍රා ගලවා ගැනීමේ මෙහෙයුම් වලට පිටත් කරලා යවලා තියෙනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ සිදුවීමේ තියෙන බරපතලකම. අනිවාර්යෙන්ම වාර්තා පෙන්වා දෙන විදිහට දෙවන ලෝක යුද්ධෙන් පස්සේ සත්තු නෞකාවක් ටෝකිඩෝ ප්‍රහාරයකින් ගිල්වල දාපු පළවෙනි අවස්ථාව තමයි මේක. ඒ කියන්නේ මේක නිකම් ප්‍රහාරයක් නෙමෙයි. නෑ. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙක්සත් කරපු ප්‍රකාශයෙන් මේක තවත් පැහැදිලි වෙනවා. ඔහු කියනවා ජාත්‍යන්තර මුහුදේ සුරක්ෂිතයයි සිතා සිටි නෞකාව නිහඬ මරණයකට ලක් කළා කියලා. ඒ වගේම ඔහු කියලා තියෙනවා අපි සටන් කරන්නේ ජයග්‍රහණය කිරීමතයි කියලා. හරියටම. මේකෙන් ඇමරිකාව ලෝකෙටම දෙන පණිවිඩය තමයි Tamanගේ ඉලක්ක කොහෙ තිබුණත් පහර දෙන්න ඕන් සූදානම් කියන එක. ඒක හිතාගන්නත් අමාරු තත්ත්වයක්. මේ ප්‍රහාරයෙන් වෙලා තියෙන ජීවිත හානි ගැන අපිට ලැබිලා තියෙන දත්ත හරිම කනගාටුදායකයි. ප්‍රහාරය එල්ල වෙනකොට 980ක විතර කාර්ය මණ්ඩලයක් ඉඳලා තියෙනවා. ඒකෙන් 30 දෙනෙක්ව අපේ නාවික හමුදා
ගව බේරාගෙන තියෙනවා. දක්ෂිණ නාවික කඳවුරු හරහා ගාල්ල කරාපිටිය රෝහලට අරන් ගිහින් තියෙනවා. හැබැයි මියගිය 80 දෙනෙකුගේ සිරුරු මේ වෙද්දිත් හොයාගෙන තියෙනවා. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ අපිට ලැබුණු මුල් වාර්තාවල තියෙන සංඛ්‍යා ලේඛන එක්ක බැලුවම. ඔව් මුල් වාර්තා කියනවා තවත් 141ක් අතුරුදන් කියලා. ඒ කියන්නේ බේරගත 32යි මියගියේ 60යි අතුරුදන් 141යි එකතු කළාම 253ක් යනවා. මුළු කාර්ය මණ්ඩලයේ 180යි නම් කොහොමද එහෙම වෙන්නේ? යුද්ධ වාතාවරණයක් ඇතුලේ මුල් පැහැ කිහිපයේදී මෙවැනි පරස්පර දත්ත ලැබීම සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් මේ මානුෂීය මෙහියුම ගැන අපේ ආරක්ෂක ලේකම් සම්පත් උයකොන්තා මහතා පැහැදිලි කිරීමක් කළා. ඔහු මොකද්ද හරියටම කිව්වේ? ඔහු කියන්නේ මේ නැව අපේ මුහුදු සීමාවට එන්න අවසරය ඉල්ලලා තියෙනවා. ඒ අවසරය ලැබෙනකල් ජාත්‍යන්තර මුහුදේ රැඳී ඉන්නකොට තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට අර රෝහල්ගත කරකෝ අයගේ තත්වය කොහොමද? කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය SDUM රංගමහතා කියන විදිහට අර ගෙනාපු 32කින් එක්කෙනෙක් බරපතල තත්ත්වයේ ඉන්නවා. 7 දෙනෙකුට සාමාන්‍ය තුවාල තියෙනවා. අනිත් අයට තියෙන්නේ සුළු තුවාල. අපිට මේකෙන් පේන දේ තමයි කොයි හරි යන යුද්ධයක් අන්තිමට ඇවිත් නතර වෙන්නේ අපේ ස්ප්‍රිතාලේ වාඩ්ඩුවක් ඇතුලේ කියන එක. ඒ කතාව නම් සහතික ඇත්තයි. මේ මුහුදේ වෙච්ච දේ අහඹයක් නෙමෙයිනේ. මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මැද පෙරදිග දැන ඇවිලිලා තියෙන ලොකු ගින්නට. මේ පත්කිරීම ඇතුලේ ලොකු දේශපාලන කතාවක් තියෙනවා. මොජ්තබා කියන්නේ මීට කලින් රජයේ නිලතනතුරක් දරපු කෙනෙක් නෙවෙයි. හැබැයි එයා Tamanගේ පියාගේ කාර්යාලය හරහා තිරේ පිටුපසේ ඉඳන් දැමන්ත බලයක් පාවිච්චි කරපු කෙනෙක් නේද? ඔව් විශේෂයෙන්ම ආරක්ෂකාංශයක යට ලොකු සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ පත්කිරීමෙන් යුද්ධේ සමනය වේද කියලා අහුවොත් උත්තරේ නැහැ කියන එකයි. ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් බොහොම පැහැදිලිව අනතුරු අඟවනවා. පත්වෙන්න ඕනෑම නායකයෙක් ඊශ්‍රායලයේ නිශ්චිත ඉලක්කයක් කියලා. ඒ අතරේ ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් කියනවා අලුත් නායකයාත් පරණ නායකයා වගේම නරක වෙන්න පුළුවන් කියලා. ජනතාවට විරෝධය පාන්න තවම කල් වැඩි කියලා ඔහු කියනවා. අපිට මේ ප්‍රකාශ වලින් පේන්නේ එක දෙයයි. මේ දෙපාර්ශ්වයම අඩියක්වත් පස්සට ගන්න සූදානමක් නැහැ කියන එක. මේ අය පස්සට ගන්නේ නැහැ කියන එක මේ වෙනකොට දියත් කරලා තියෙන යුද මෙහෙයුම් වල පරිමාණයෙන් අපිට පේනවා. ඇමරිකාව ඔපරේෂන් එපික් ෆියුරි කියලත් ඊශ්‍රායලය ඔපරේෂන් රෝරිං ලයන් කියලත් දැලෙන්ත මෙහෙයුම් දෙකක් පටන් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමි වෙන එක. මානව හිමිකම් ආයතනවල දත්තවලට අනුව පෙබ්‍රවාරි 28 ඉඳන් මේ දක්වා ඉරාන සිවිල් වැසියන් 19 මෙරලා තියෙනවා. ඒකෙන් 181ක්ම පොඩි ළමයි නේද? ඔව්. ඒ වගේම තුවාල විදිච්ච ගාන 5402ක් ඒකෙනුත් 100ක් දරුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඔය අහිමි වෙන ජීවිතවලට අමතරව මේ ප්‍රහාරවල ඉලක්ක දිහා බැලුවම යුද්ධයේ තරම තේරෙනවා. ඕමාන් බොක්කේ තිබුණු ඉරාන නෞකා 11ක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා. තෙහෙරානේ මෙහෙරාබාද් ගුවන්තොටුපලේ තිබුණු A319 ගුවන් යානයකටත් ගහලා තේනවා. ඒ විතරක් නෙවෙයි ඉස්ෆහාන් වල තියෙන ගාදර් කියන බැලිස්ටික් මිසයිල් නිෂ්පාදන මධ්‍යස්ථානයේ කුඩුපට්ටම් කරලා දාලා. මෙතනදී අපි අවධානය යොමු කරන් දෝනේ පාවිච්චි කරපු ආයුධ ගැන. ඔව් ඒ වගේම ටොමාහොක් මිසයිල විශේෂම දේ තමයි පළවෙනි වතාවට ඇමරිකාව B-52 බොම්බ හෙළන යානා පාවිච්චි කරලා තියෙනවා. B-52 එක ගේනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ දැවැන්ත විනාශයක් කරන්න ඕන් සූදානම් කියන එකයි. අනිත් පැත්තේ ඉරානයත් නිකම් ඉඳලා නැහැ. එයාලා ඩුබායි වල තියෙන ඇමරිකානු කොන්සල් කාර්යාලයක ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මුහුද මැද අහස මැද යන යුද්ධය අපේ රටේ සාමාන්‍ය මිනිස්සයාගේ සාක්කුවට කොහොමද බලපාන්නේ කියන එක. ඒක තමයි වැදගත්ම කාරණය. හැබැයි ඊට කලින් කියන්න ඕනේ පොඩි සහනදායක ආරංචියක්ත් තියෙනවා. ඔව් ඒ තමයි එක්සත් අරාබි එමිර රාජ්‍ය ගුවන් කලාපය ආපහු විවෘත කිරීම. ඒකත් එක්ක කටුනායකගේ ඉඳන් ගුවන් ගමන් යථා තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 231 යානය මගින් 46ක් එක්ක ඩුබයි පිටත් වෙලා ගියා. තට ආර්ථික බලපෑම හැම ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. මම දැක්කා ජනාධිපතිවරයාත් මේ ගැන විශේෂ සාකච්ඡාවක් කරලා තියෙනව නේද? ඔව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කරපු සාකච්ඡාවේදී මූලිකවම කතාබහට ලක් වෙලා තියෙන්නේ මේ අර්බුදේ දරුණුම පැත්ත ගැන. හිතලා බලන්න සුවස් ඇලහරි හෝමුස් සමුද්‍ර සංධිය හරි වැහුවත් මොකද වෙන්නේ කියලා. අපේ කොළඹ වරායට එන නැව් ටික නතර වෙනවා. අපේ ඉන්ධන සහ ගෑස් සංචිතවලට ලොකු බලපෑමක් එනවා. දැනට අපිට අවශ්‍ය සංචිත තියනවා කිව්වත් මේ ගැටුම දිග්ගැස්සුනොත් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනවා.
ඒක කෙලින්ම අපේ රටේ බඩු මිලට බලපානවා. ඒ නිසා මේක කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක ගැන තමයි රජය දැන් අවධානය යොමු කරලා තියෙන්නේ. මේ ලෝක මට්ටමේ ප්‍රශ්න ගැන කතා කරන ගමන්ම අපේ රට ඇතුලේ දේශපාලන වේදිකාවේ වෙන්නේ මොනවද කියන එක ගැනත් අපිට අමතක කරන්න බෑ. මේ සතියේ දේශපාලව කයලිය සම්පූර්ණයෙන්ම උණුසුම් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කරපු එක ප්‍රකාශයක් නිසා. ඔහු ශ්‍රී ලංකාව හුණ්ඩුවක් විදියට හැඳින්වීම ගැන දැන් විපක්ෂයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තියෙනවා. මට තේරෙන්නේ නැත්තේ මේ වචනේ ඇයි මේ තරම් දුරදිග ගියේ කියන එකයි. මේක හරිම සිත් ගන්නාසුළු දේශපාලන තත්ත්වයක්. අපි මේක කිසිම පක්ෂයකට බර නොවි විශ්ලේෂණය කළොත් හුණ්ඩෝ කියන්නේ අපේ සංස්කෘතියේ බොහොම පොඩි මිනුමක්. මහින්ද රාජපක්ෂ පාර්ශවයේ විපක්ෂ නියෝජිතයින් මේක දකින්නේ රටේ අභිමානයට කරපු ලොකු අපහාසයක් විදිහට. ඔව්, ඕන් කියන්නේ අපේ රට හුණ්ඩුවක් නෙවෙයි අපිට පෞඩ ඉතිහාසයක් තියෙනවා කියලා. විපක්ෂයේ අහන ප්‍රධාන ප්‍රශ්නය තමයි ආණ්ඩුවට 3/2ක දැවැන්ත බලයක් දීලා මාස කිහිපයක් යන්නත් කලින් රාජ්‍ය නායකයා තමන්ගේ රට ගැන මෙහෙම කියන්නේ ඇයි කියන එක. අනිත් පැත්තෙන් බැලුවොත් සමහරු තර්ක කරනවා පවතින ආර්ථික සහ භූදේශපාලනික යථාර්ථය. ඒ කියන්නේ ලෝක සිතියමේ අපි කොච්චර පොඩිද කියන එක අවධාරණය කරන්න වෙන්නේ නැති මේ වචනේ පාවිච්චි කළේ කියලා. කොහොමුණත් මේ ප්‍රකාශයේ දේශපාලන වාසියට දෙපැත්තටම පාවිච්චි වෙනවා කියන එක නම් පැහැදිලි. දේශපාලනයේ පැත්තකින් තිබ්බොත් අද අපිට කතා කරන්න තියෙන අපරාධ සහ නීතිය සම්බන්ධ වාර්තා ටික නම් ඇඟ කිලිපොලා යන જાති ඒවා. පළවෙනි සිදුවීම කහටුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වෙන්නේ. වයස අවුරුදු 25ක තරුණියකදී ගෙල කපා ඝාතනය කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ බදුල්ලේ ඉන්න විවාහකයෙක් වෙච්ච ඇගේ පෙම්වතා කියලා තමයි පොලිසිය කියන්නේ. ඝාතනයෙන් පස්සේ ඔහු පලා ගිහින්. ඒ වගේම සංවිධානාත්මක අපරාධ එහෙම නැත්නම් පාතාල ගැටුම් වලත් අඩුවක් පේන්න නැහැ. මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී මොරටු සුරා හෙවත් සුරේෂ් ප්‍රනාන්දු කියන කෙනාව ඝාතනය කරනවා. මේක නිකම්ම මිනිමරමක් නෙවෙයි නේද? නෑ, මේක මෙහෙවලා තියෙන්නේ ඩුබායි වල ඉන්න පූකුඩු කන්නා සහ මොරටුවේ චම්මි කියන අයට එකතු වෙලා. මේ සම්බන්ධයෙන් දුරකථන සංවාද සාක්ෂි පවා පොලිසියට ලැබිලා තියෙනවා. මේකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙක්ව මොරවැවදී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. අපිට පේනවා මේ පාතාල ජාලයන් රට පුරාම කොච්චර දුරට විහිදිලා තියෙනවද කියලා. හැබැයි මාව වැඩියෙන්ම කම්පැනිට පත් කළේ දික්කොය රෝහලෙන් වාර්තා වෙච්ච සිදුවීම. ඔව්, සිය දිවි නසාගත්තු අවුරුදු 23ක කාන්තාවකගේ මල ශරීරයක් මృత ශරීරාගාරයේදී රෝහල් සේවකයන් 3 දෙනෙක් එකතු වෙලා දූෂණය කරලා තියෙනවා. මේ තරම් පහත් තත්වයකට මිනිසුන්ගේ මානසිකත්වය වැටලා තියෙන්නේ කොහොමද තියෙනක හිතා ගන්නත් අමාරුයි. මේ සිද්ධියදී පාර්ලිමේන්තුව දක්වාම කතා බහට ලක් වෙලා තියෙනවා. මේවයින් පේන්නේ සමාජයේ යම් යම් තැන්වල තියෙන බරපතල කඩාවැටීම් අතරේ නීතියමය ක්‍රියාදාමයන් ගැන බලනකොට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ ප්‍රශ්නය ගැනත් අද අධිකරණයේදී කරුණ ඉදිරිපත් වුණා. ඔව්, ඉන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරේ කොටුව මහේස්ත්‍රාත් ඉස්රු නෙත්ති කුමාර මහතා ප්‍රකාශ කරලා තියෙනවා ඔහු සම්බන්ධයෙන් තවමත් අධිකරණයට කරුණු වාර්තා කරලා නැහැ කියලා. මෙතරදී සලේ මහතාගේ නීතිඥයින් බරපතල කාරණා කිහිපයක් මතු කළා. ඔවුන් කියනවා ඔහුගේ ජීවිත ආරක්ෂාව ගැන ගැටලු තියෙනවා ඒ නිසා පරීක්ෂණ වලට පිටතට අරන් යන එක වළක්වන්න කියලා. ඒ වගේම ඔහුගේ නිවස සෝදිසි කරන්න ගිය වෙලාවේ කිසිම කාන්තා නිලධාරිනියක් හිටියේ නැහැ කියලා තෝන් චෝදනා කරනවා. අපි මේ නීතිමය ක්‍රියාවලිය දිහා අපක්ෂපාතීව බලාගෙන ඉන්නවා ඉදිරියට මොකද වෙන්නේ කියලා. හරි, වැඩසටහන අවසන් කරන්න කලින් අපි කෙටි පුවත් සහ ක්‍රීඩා තොරතුරු ගැන තික්මනින් අවධානය යොමු කරමු. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් 3 දෙනෙක්. ඒ කියන්නේ විජිත හේරත්, සජිත් ප්‍රේමදාස සහ විමල් වීරවංශ යන මහත්වරු ඉරාන තානාපති කාර්යාලයට ගිහින් තියෙන ශෝකය පළ කරන්න. විමල් වීරවංශ මහතා රුසියානු තානාපති කාර්යාලයටත් ගිහින් තියෙන බව වාර්තා වෙනවා. ඊළඟට ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට අදාළව හිටපු ආමති කෙහෙලිය රම්බුක්වැල්ල ඇතුළු පිරිසගේ නඩුව අද කැඳවලා ආපහු කල් තියලා තියෙනවා. ඒ වගේම රත්නපිටියේදී පාසල් ළමයිගේ බස් එකක ලොරියක් හැපිලා අනතුරුකුත් වාර්තා වෙලා තියෙනවා.
හැබැයි මේ ඔක්කොටම වඩා අද දවසේ ආසම කරන පොත තියෙන්නේ ක්‍රීඩා පිටියෙන්. අනිවාර්යයෙන්ම T20 ලෝක කුසලාන පළම අවසන් පූර්ව තරගයේදී දකුණු ආෆ්‍රිකාව පරදවලා නවසීලන්තයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. දකුණු ආෆ්‍රිකාව මුලින් ගහලා ලකුණු 169ක් ගත්ත කඩළු 8කට ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 29යි මාකෝ දැන්සන් ලකුණු 55යි. හැබැයි මේ තරගය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුවේ නවසීලන්තයේ පිතිකරුවන්. ඔවුන් පන්දු අර 12යි පන්දු පහකදී එක කඩුල්ලක් විතරක් දැවි ලකුණු 173ක් අරන් තරගය දින්නා. ඒ දින්න විදිහ තමයි අදහගන්න බැරි. ටීම් සයිෆර්ට් ලකුණු 58ක් ගැහුවා. හැබැයි ෆින් ඇලන් ගහපු ඉනිම පන්දු 33කින් ලකුණු 100ක්. මේක වීඩියෝ ගේම් එකකවත් ගහන්න අමාරු ගාණක් නේද? කිසිම කෙනෙක් හිතුවේ නෑ අවසන් පූර්ව තරගයකදී මේ වගේ පීඩනයක් තියෙන වෙලාවක මේ වගේ ලකුණු වේගයක් තියාගනී කියලා. ඒක ඇත්තටම ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවන ඉනිමක්. ඒක ඇත්ත. අද අපි සාකච්ඡා කළ මේ හැම මූලාශ්‍රයක්ම හැම පුවතක්ම දිහා බලුවම එක දෙයක් අපිට ඉතා පැහැදිලි. ජාත්‍යන්තර මුහුදේ සිදුවෙන දැවැන්ත බල අරගලේ ඉඳලා අපේ රටේ කුඩා ගම්මානයක සිදුවෙන අපරාධයක් දක්වාම ආරක්ෂාව කියන දේ කොතරම් සංකීර්ණව යන්න අපිට පෙනියනෝ. ලෝක බලවතුන්ගේ යුද ගැටුම් අපේ මුහුදු සීමාව දක්වාම පැමිණි තිබෙන මොහොතක කුඩා දූපතක් විදිහට ශ්‍රී ලංකාව මේ ගෝලීය අර්බුද ජාලය තුල තමන්ගේ අනන්‍යතාවය සහ භෞතික ආරක්ෂාව සමතුලිත කරගන්නේ කොහොමද යන්න අපි සියලු දෙනාම ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක්. Keep watching Other Vistare News and meet us again tomorrow at 8:30 p.m. for the next update.